මට මේ ඔළුව කැක්කුම තදින්ම දැනෙච්ච වෙලාවලට මට හිතලා දෙනවා මැරෙන්න තරම්ම ඇත්තටම. ඒ කියන්නේ ඒ තරමටම දරා ගන්න බෑ. මොකද මේ ඒක තව කෙනෙකුට තේරුම් කරන්න බෑ. තේරෙන්නෙත් නැහැ. ඒ අමාරුව ඒ වේදනාව තමන් විතරමයි දන්නේ. මම LPT ඉඳන් එන්නේ. මම දිනුෂා මදුවන්ති. ඇත්තටම මං අවුරුදු 20ක් තිස්සේම මේ මිග්‍රේන් වලින් දුක් විඳපු කෙනෙක්. ඇත්තටම මට ලොකු කතාවක් කියන්න තියෙනවා ඇත්තටම මේ සම්බන්ධව. මං ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම තිබ්බ ඔළුව කැක්කමක් තමයි මේක. ඉතින් ඒ දවස්වල ලොකු දැනුවත්භාවයක් තිබුණ නැහැ මේ ඔළුව කැක්කුමක් මේක කොහොමද මේකට ට්‍රීට්මන්ට් කරන්න ඕනේ කොහොමද මේ අපි මේකෙන් ගැලවෙන්නේ කියන එක ගැන ලොකු අවබෝධයක් තිබුණ නැහැ. ඇත්තටම හැමතැනින්ම බෙහෙත් ගත්තා. මම මේ අවුරුදු 20 ඇතුළත ගොඩාක් ડોක්ටර්ස්ලා ප්‍රමාණයකින් මම බෙහෙත් අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ හැම දෙයකින්ම මට තිබුණේ తాවකාලික විසඳුමක් විතරයි මට හම්බුනේ. ඇත්තටම සමහරවිට මට මේ ඔළුව කැක්කුම තදින්ම දැනෙච්ච වෙලාවලට මට හිතලා දෙනවා මැරෙන්න තරම්ම ඇත්තටම. ඒ කියන්නේ ඒ තරමටම දරා ගන්න බෑ. මොකද මේ ඒක තව කෙනෙකුට තේරුම් කරන්න බෑ. තේරෙන්නෙත් නැහැ. ඒ අමාරුව ඒ වේදනාව තමන් විතරමයි දන්නේ. ඒ කියන්නේ අර මුළු ජීවිතේම එපා කරන තරමටම වේදනාවක් තමයි මේ මිග්‍රේන් කියන්නේ. කාටවත් හැදෙන්නත් එපා. මම මේ ડોක්ටර් දේවින්ද ගාවින් ට්‍රීට්මන්ට් ගන්න ඇවිල්ලා තාම මාස 2යි වෙන්නේ. මට ලොකු සහනයක් දැනෙනවා ඇත්තටම. එහෙනම් මම LPT වගේ ලොකු දුර බැහැර ප්‍රදේශයක ඉඳලා මේ බෙහෙත් වලට මම මෙච්චර දුර එන්නේ මට ලොකු සහනයක් ඇත්තටම තියෙන නිසා. ඒ කියන්නේ දැන් මේ මං තාම අදට දවස් 4යි ආවේ. ඒ දවස් ඒ කියන්නේ මම මාස 2යි දැන් ඇවිල්ලා වෙන්නේ. ඒ මාස 2 ඇතුළත මට ලොකු සහනයක් දැනෙනවා. ලොකුම සහනයක් වුණා. සාමාන්‍යයෙන් මට දැන් ඔළුව කැක්කුම හැදෙන්නේ නැති තරම්. ඉතින් මට කියන්න තියෙන්නේ කවුරු හරි මේ ඔළුව කැක්කුමකින් පැලෙනවා නම් ඒක මොකක් හරි කාට හරි ඔළුව කැක්කුමක් තියෙනවා නම් මේ වීඩියෝ එක දකින්න කෙනෙක් හරි ඒ කෙනාව මේ ડોක්ටර් දේවින්ද ගාවට යොමු කරන්න ලොකු පිනක් වෙයි. මොකද මම ડોක්ටර් දේවින්ද ගැන දැනගත්තේ මේ සිලෝන් හොස්පිටල් එක ගැන දැනගත්තේ TikTok එකෙන්. මම ඒ ගැන සර්ච් කරා, මම හෙව්වා කොහොමද මේකෙන් මං ගැලවෙන්නේ. එහෙම බලනකොට තමයි මම මේ සිලෝන් හොස්පිටල් එකේ මේ වීඩියෝස් දැක්කේ. මම ඒකෙන් මම බැලුවා මේකෙන් කාටද සහනයක් වෙලා තියෙන්නේ, මේකේ ප්‍රතිකාර අරගෙන කාටද හොඳ වෙලා තියෙන්නේ, කොහොමද හොඳ වෙලා තියෙන්නේ, මොනවද මේ දෙයින් වෙන්නේ කියන එක මම බැලුවා. ඊටසේ බලලා තමයි මම මේ ප්‍රතිකාර වලට යමු උනේ. අතරම මට මේ මාස 2 ඇතුළත ලොකු සහනයක් දැනෙනවා. මට ලොකු නිරෝගී බවක් දැනෙනවා. අතරම මම කියන්නේ තවත් මේ ડોක්ටර්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕන, නිදුක් නිරෝගී ලැබෙන්න ඕනේ. අපි වගේම කියන මම වගේ තව කෙනෙක් තව මේ විදිහට ඔළුව කැක්කුම නිසා දුක් විඳිනවා වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක කවුරුම හරි දැකලා ඒ කියන්නේ කාට හරි මේකෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා මම හිතනවා මට වගේම. මොකද මමත් මේ විදිහම වීඩියෝ එකක් දැකලා තමයි තව කෙනෙකුගේ මේ ප්‍රතිකාර වලට යොමු වුනේ. මට කියන්න තියෙන්නේ කවුරු හරි මොකක් හරි Tamanට ඉවස ගන්න බැරි මේ විදිහේ මිග්‍රේන් හරි සයිනසයිටිස් හරි ඔළුව කැක්කුමකින් පෙළෙනවා නම් සිලෝන් හොස්පිටල් එකට එන්න, ඇවිල්ලා ප්‍රතිකාර ගන්න. ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි හරිම සුහදශීලී, හරිම ආදරණීය, හරිම කරුණාවන්ත කාර්ය මණ්ඩලයක් තමයි ඉන්නේ. ට්‍රීට්මන්ට් කරන වෙලාවල් වලදී පවාම හරි ආදරෙන් අර සාමාන්‍යයෙන් වෙන කෙනෙකු වෙන අයට මට උනත් සමහරවල්ලට අප්‍රිය සහගත දේවල් වෙනවා. නමුත් ඒගොල්ලන්ට එහෙම කිසිම ආප්‍රසන්න බවක් ලෙඩ්ඩු ගැන ඇති වෙන්නේ නැහැ. ඒ ගැන මතක් කරන්න මොන දෙයක් හරිම ආදරණීය, හරිම කරුණාවන්ත, හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉනවා. ડોක්ටර් ඇතුළු මේ සිලෝන් හොස්පිටල් එකේ සේවය කරන සියලුම කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.